තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම. අද මේ පොහොය දවසේදී ශාසනික වශයෙන් ඉතා වැදගත් කරුණු රාශියක් සිදු වූ දිනයක්. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සිට රහතන් වහන්සේලා 20000ක් සමග කිඹුල්වත්පුර නුවරට වැඩම කළ දිනය. ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම සඳහා යමහා මහ පෙළහැර පවත්වා ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම සඳහා ධර්ම දේශනා සිදු කළ පොහොය දිනය හැටියට අපට මේ පොහොය දිනය සිහිපත් කරන්න පුළුවන්. එවැගේම රාහුල කුමාරයන්, නන්ද කුමාරයන් මේ සසුනට ඇතුළත් වූ දිනය හැටියට මේ පොහොය අපට නම් කරන්න පුළුවන්. එවැගේම බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය වැඩම කිරීම මේ ශාසනයේ තියෙන උසස්ම සම්ප්‍රදායක් බව සිහිගන්වමින් සුද්ධෝදන මහරජතුමන්ට ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම. යසෝදරා දේවියට සඳකිඳුරු ජාතකය මුල් කරගෙන ධර්ම දේශනා සිදු කිරීමත් මේ පොහොය දිනයේ තවත් සුවිශේෂී කාරණාවක් හැටියට මතක් කරන්න පුළුවන්. එහෙමනම් පොහොය දවසේ ඔබ අප හැම දෙනාගේම ආධ්‍යාත්මික ජීවිතය වඩාත් සාර්ථක කරගන්නට හැකියාව ශක්තිය ලැබේවායි තෙරුවන් සරණින් ප්‍රාර්ථනා කරමි.